සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මම හිතනවා මාව ඇහෙනවා කියලා. කවුරු හරි කන්ෆර්ම් කරනවා නම් මාව ඇහෙනවයි කියලා ලොකු උදව්වක්. ඇහෙනවා සර්. ඇහෙනවනේ. thank you. ස්ක්‍රීන් එක පේනවා නේද ඔයගලන්ට? ඔව්. මම එදා කරපු සෙෂන් එකේ ගොඩක් දේවල් රිපීට් කරයි. මොකද ගොඩක් අය අලුතෙන් අද ඇවිල්ලා ජොයින් වෙලා ඇති සෙෂන් එකට. ඒ හින්දා එදා කරපු දේවල් එක්ක තව ඇඩිෂනල් ඔයගොල්ලෝ අහපු ප්‍රශ්න වලට උත්තරත් මම අද ගොඩක් වෙලාවට මේ ප්‍රසන්ටේෂන් එකෙම කවර් කරන්නම්. ඊට අමතරව තව ඕන තරම් ඔයගලන්ට ප්‍රශ්න ඇති. ඒ ප්‍රශ්නත් අපි කතා කරමු සෙෂන් එකේ යන ගමන්. Welcome everyone and if you have any Tamils joining here, you can always ask questions end of the session. Don't worry that you don't understand the language, because all the language that we are presenting is in English. So though I talk in Sinhala, the content will be in English, so you can understand it easily. But end of the session, you can ask any questions. Anyway, we'll be repeating the entire session in Tamil also, and we'll upload it to YouTube, so you all can refer freely and ask questions, post your questions on the WhatsApp channel that you all normally communicate with us, and also on the Facebook or the YouTube itself. So we'll address all the issues. සුබ සන්ධ්‍යාවක් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා ජර්මන් නර්සිං පාත්වේ මේ e-soft සහ අද පාර්ට්නර්ස්ලා එකතු අනිත් පාර්ට්නර්ස්ලා එකතු වෙලා කරන ප්‍රෝග්‍රෑම් එකක්. මම පාර්ට්නර්ස්ලා කවුද කියන එකත් කරගෙන යන ගමන් ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්නම්. මේ ඔපචුනිටි එක ඇත්තටම ලංකාවට හම්බෙච්ච ලොකු ගිෆ්ට් එකක් හැටියට තමයි මම නම් බලන්නේ. ලංකාවේ ඉන්න පිටරට යන්න ඕනේ කියන නර්සිං කියන ජොබ් එකේ ඉස්සරහට යන්න ඕනේ. අපි ගොඩක් වෘත්තීය මට්ටමේ එක කරන්න ඕනේ. ගොඩක් ඒකේ දැනුම වර්ධනය කරගන්න ඕනේ. රස්සාවෙන් ගොඩක් හම්බ කරන්න පුළුවන් රස්සාවක්. ඒ ගෝල්ස් වලට ඔයගලන්ගේ වෙල්ත් ගෝල්ස් වලට මම කියනවා නම් ආදායම් මාර්ග ගොඩක් ආදායම් මට්ටම ගොඩක් වැඩි කරගන්න පුළුවන්. මේ ඔයගලන්ට ගෝල්ස් තියෙනවා නම් ඔන්න ඕවන්ටත් යන්න පුළුවන් හොඳ ඔපචුනිටි එකක් හැටියට තමයි මම මේ ප්‍රෝග්‍රෑම් එක ඔයගලන්ට ඉන්ට්‍රොඩියුස් කරන්නේ. සෝ ඇත්තටම මේක ඔයගලන්ගේ ජීවිතේ ට්‍රාන්ස්ෆෝම් කරන අලුත් ලයිෆ් එකක් දෙන අලුත් ඔපචුනිටි එකක් දෙන ප්‍රෝග්‍රෑම් එකක්. සෝ අපි ප්‍රෝග්‍රෑම් එක ඇතුළට යන්. මම මේක දැන් මම හැම ප්‍රශ්නෙටම උත්තරයක් හැටියට මම මේක කරන්නම්. දැන් ගොඩක් අය අපෙන් අහනවා ඇයි ජර්මනියේ මෙච්චර නර්ස්ලට ඩිමාන්ඩ් එක තියෙන? ජර්මනිය ඇත්තටම ඔයගොල්ලෝ ගිහිල්ලා බැලුවා නම් වෙබ්සයිට්ස් වල නම්බර් 1 ප්‍රොෆෙෂන් එක නර්සිං තමයි තියෙන්නේ. ඒගොල්ලෝ ඉල්ලන. ඒගොල්ලෝ පිටරටින් මේ ඒගොල්ලන්ගේ මයිග්‍රන්ට්ලාව ගද්දි ගොඩක් අය ජර්මන් වලට එන්නේ නර්සිං කියන ජොබ් එකකට තමයි. ඒක තමයි නම්බර් 1ම මේ වේකන්සිස් තියෙන එක. for example මම කිව්වා නම් 2025 දී ඒ ලක්ෂ එකමාරක් වගේ මේ කරන්ට් ඉයර් එකේ අපි කරන මේ කතා කරන අවුරුද්දේ ලක්ෂ එකමාරක් වගේ වේකන්සිස් තියෙනවා ඒගොල්ලන්ට. එතකොට කාට හරි අහන්න පුළුවන් මේ ලක්ෂ එකමාර කියන්නේ ඉන්දියාව වගේ රටකින් ගත්තනම් මාස 3කින් ඒගොල්ලන්ට ඉවර කරන්න පුළුවන් ඩිමාන්ඩ් එකක් නේ. කොහොමද මේ ලංකාවට මෙහෙම වේකන්සිස් තියෙන්නේ? ඔයගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරන්න කියලා අහන්න පුළුවන්. ඒකට මම ගිය සැරේත් උත්තරයක් දුන්නා. හැම රටකම කෝටා එකක් තියෙනවා. හැම ඒ රටවල් වලින් මික්ස් එකක් තමයි ඒගොල්ලෝ ගන්න. ජර්මන් රටට එහෙම එක එත්නික් ගෲප් එකක් හරි එක ජාතියක් හරි එහෙම ගන්නෙ නෑ ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ ඒ ප්ලෑන්ස් අනුව ඒගොල්ලෝ විවිධ රටවල් වලින් තමයි ඒ රටට මයිග්‍රන්ට්ස්ලව එන්ටර් වෙන්න දෙන්නේ. ඉතින් ලංකාවටත් ඒ වගේ කෝටා එකක් තියෙනවා. ලංකාවට සාමාන්‍යයෙන් 7500ක් 8000ක් වගේ කෝටා එකක් තියෙනවා නර්ස්ලාට යන්න පුළුවන්. හැබැයි අපේ නර්ස්ලා එහෙට ගිහිල්ලා ඉන්න තරම බැලුවා නම් 500යි 1000ක් අතර තමයි දැන් නර්ස්ලා අපේ වැඩ කරන්නේ ජර්මනි වල. අපිට ලොකු කෝටා එකක් තියෙනවා. දැන් අපිට තාම යුටිලයිස් කරලා නැති. අනිත් එක මේ ප්‍රෝග්‍රෑම් එක කවුරුත් හරියට කරේ නෑ ලංකාවේ හරියට ජර්මන් ක්ලාස් එකක් ඕගනයිස් කරලා හොඳ ටීචර්ස්ලා ගෙනල්ලා මේ වීසා ප්‍රොසෙස් එකට හරි ප්‍රොෆෙෂනල්ස්ලා එකතු වෙලා මේක කරලා නෑ. ඒ හින්දා තමයි අපි මේ පාර්ට්නර්ෂිප් එකක් ඇති කරගෙන ඒ වෘත්තියේ මට්ටමේ පිරිසක් එකතු කරගෙන කියන අවුරුදු 20ක් වගේ මේ foreign agencies, foreign migrants ලත් එක්ක education එක සම්බන්ධ වෙච්ච කට්ටියක් එකතු වෙලා මේ ප්‍රෝග්‍රෑම් එක කරන හින්දා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් සක්සස්ෆුලි ඉස්සරහට යයි කියන එක්ස්පෙක්ටේෂන් එකත් එක්ක අපි මේක කරගෙන යන්නේ.
ඒ හින්දා කිසිම ඩවුට් එකක් නැතුව ඔයගලන්ට ජොයින් වෙන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් මම ඉන්ට්‍රොඩියුස් කරන්නම් පාර්ට්නර්ස්ලව තව චුට්ටකින් මේ ප්‍රෝග්‍රෑම් එකේ අපි තව ඩීප් බලද්දී ඒ තැන්වලදී මම ඒගොල්ලන් ඉන්ට්‍රොඩියුස් කරන්නම්. අනිත් එක දැන් මේ ඩිමාන්ඩ් එක ඊළඟ අවුරුද්ද වෙද්දී ඉවර වෙයිද කියලා ගොඩක් අය අහනවා. එහෙම ඉවර වෙන්නේ නැහැ. තව අවුරුදු 5කින් ඒගොල්ලන්ට තව මේ ඩිමාන්ඩ් එක ගොඩක් වැඩි වෙයි කියලා තමයි ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් කරන්නේ. කියන්නේ තව අවුරුදු 5ක් 2029 වගේ අවුරුද්දක් ගත්තා නම් ලක්ෂ 5ක් වගේ මේ ඉන්න නර්ස්ලාත් රිටයර්මන්ට් ඒජ් එකේ ඉන්නේ. මේ තියෙන ඩිමාන්ඩ් එක එහෙමම කන්ටිනියු වෙයි හැම අවුරුද්දෙම වගේ ලක්ෂ එකමාරක් දෙකක් මේ වගේම ඩිමාන්ඩ් එක තියෙයි. ඒකට අමතරව තව අවුරුදු 5කින් නර්ස්ලා ලක්ෂ 5ක් එළියට යද්දි ලොකු ඩිමාන්ඩ් එකක් ඒගොල්ලන්ට තියෙයි. ඒ ඩිමාන්ඩ් එක ෆිල් කරන්න ඒගොල්ලෝ කොච්චර නර්ස්ලා ගත්තත් තව අවුරුදු 20ක් විතර යද්දි 2049 වගේ අවුරුදු 2049 දී වගේ ඒගොල්ලන්ට ලක්ෂ 6.90ක් වගේ නර්ස්ලාගේ රික්වයර්මන්ට් එකක් තියෙයි කියලා තමයි ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරන්නේ. ඒ හින්දා මේ නර්ස්ලාව ජර්මන් වලට ගන්න ප්‍රෝග්‍රෑම් එක ඉමීඩියට්ලි ඉවර වෙන්නේ නැහැ. ඒක දිගටම යයි. හැබැයි ලංකාවට ගොඩාක් යවන්න බෑ. ඒගොල්ලන්ගේ කෝටා එක ඇතුලේ තමයි යවන්න පුළුවන්. ඒ හින්දා පුළුවන් තරම් ඉක්මනට ජොයින් වෙලා මේ ඔපචුනිටි එක ගන්න කියලා තමයි මම හැමෝටම ආරාධනා කරන්නේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් බැලුවා නම් ජර්මන් වල දැන් ලංකාවේ තියෙන හොස්පිටල්ස් නේ අපි දැකලා තියෙන්නේ. අපි පොඩ්ඩක් බලමු ජර්මන් වල හොස්පිටල්ස් කියන්නේ මොකක්ද? ඒවා කොච්චර ලොකුයිද? සාමාන්‍යයෙන් අවුරුද්දකට කොච්චර වගේ ඒගොල්ලෝ ඔපරේෂන්ස් කරනවද? එම්ප්ලොයිස්ලා කී දෙනෙක් වැඩ කරනවද? කොච්චර වේකන්සීස් එන්න පුළුවන්ද කියන එක මම හොස්පිටල්ස් ටික ඔයගලන්ට පෙන්නන්නම්. මේ හොස්පිටල්ස් 9ක් මම පෙන්නනවා. ඒ 9ම අපිට වේකන්සීස් එන හොස්පිටල්ස්. ඒකට අමතරව තව 25ක් 30ක් ඇඩිෂනල් හොස්පිටල්ස් එකත් අපි වැඩ කරනවා. මේ හිතන්න එපා මේ හොස්පිටල්ස් වලින්ම ඔයගලන්ට ඉන්ටර්වියුස් තියෙයි කියලා. මේ වගේ තියෙන්නත් පුළුවන්, වෙන දේවල් වලින් තියෙන්නත් පුළුවන්. මම මේ උදාහරණයක් වශයෙන් ඔයගලන්ට හොස්පිටල්ස් වල නේචර් එකයි සයිස් එකයි පෙන්වන්න තමයි මම මේ හොස්පිටල්ස් ඔයගලන්ට එක්සැම්පල් එකක් ඇරෙට ගන්න. හින්දා ඒක පොඩක් කෑර්ෆුලි මේ මෙසේජ් එක ගන්න. මේ වගේම වේකන්සීස් තියෙයි කියන එක එක්ස්පෙක්ට් කරන්න එපා. හැබැයි බොහෝ දුරට මේකෙන් වේකන්සීස් එන්න පුළුවන් chances ගොඩක් වැඩි. 75ක් වගේ මේ වගේ හොස්පිටල්ස් වලින් වේකන්සීස් එන්න පුළුවන් chance එක වැඩි ඔයගලන්ට. මොකද අපේ network එකේ ඉන්න හොස්පිටල්ස් සෙට් එකක් තමයි මම තෝරගත්තේ. හොස්පිටල් 9ක් වගේ මම අරන් තියෙන්නේ මෙතනට. පළවෙනිම හොස්පිටල් එක ගත්තා නම් හෙලියස් කියන හොස්පිටල් එක. මේක තමයි ජර්මන් වල තියෙන largest private hospital එක. මේ government hospitals ඇර මේ private hospitals වලින් ලොකුම hospital එක තමයි. මේකේ employeesලා සාමාන්‍යයෙන් 120,000 වගේ වැඩ කරනවා. ඒ කියන්නේ ලක්ෂ 1.20ක් වගේ අපේ ලංකාවේ ලොකුම hospital එක ගත්තත් 7000කට වැඩි employeesලා නැහැ. මේතන ඉන්නේ ඔක්කොම නර්ස්ලා නෙවෙයි. 75ක් වගේ ඕනම hospital එක නර්ස්ලා තමයි වැඩ කරන්නේ. ඇඩ්මින් ස්ටාෆ් එකක් ඉන්නවා. ඒ වගේ 60ක් 70ක් වගේ නර්ස්ලා තමයි වැඩ කරන්නේ. ඉතින් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් මේ තියෙන මේගොල්ලන්ගේ හොස්පිටල්ස්ම ජර්මනි වල තියෙනවා 130ක් වගේ. අවුරුද්දකට 5.6 මිලියන් patientsලා මේගොල්ලෝ ට්‍රීට් කරනවා. ඉතින් නර්ස්ලාගේ බෙනිෆිට්ස් ගත්තා නම් මොඩර්න් ෆැසිලිටිස් තියෙනවා. ඒගොල්ලන්ට ඇඩ්වාන්ස් ට්‍රේනින් සෙන්ටර්ස් තියෙනවා. ලංකාව වගේ වැඩම ගන්න ගොඩක් වෙලාවක් ඒගොල්ලෝ ට්‍රේනින්ග්ස් වලට ඔයගලන්ට ලව් කරනවා. ඊට පස්සේ වෙල්නස් ප්‍රෝග්‍රෑම්ස් ඔයගොල්ලන්ගේ හෙල්ත් බලා ගන්නවා. ඒ වගේ ගොඩාක් ෆැසිලිටිස් තියෙනවා නර්ස්ලාට. ගොඩක් ඒගොල්ලෝ එෆර්ට් එකක් දාලා නර්ස් කියන වෘත්තිය බලනවා. ඒ කියන්නේ වෘත්තිය මට්ටමේ ජොබ් එකක් හැටියට ඒගොල්ලෝ රෙකග්නයිස් කරනවා. ડોක්ටර්ස්ලට පහලින් ඉමීඩියට්ලි පහලින් තියෙන ජොබ් එක තමයි නර්සින් කියලා කියන්නේ. කියන්නේ ජර්මනි වල ගොඩක් රෙස්පෙක්ටඩ් ජොබ් එකක් තමයි මේ නර්සින් කියන එක. කියන්නේ ගොඩක් රෙස්පෙක්ට්ෆුලි ඒගොල්ලෝ සැලරි ස්කේල්ස් උත් ඒ ලෙවල් එකේ තමයි පිච් කරලා තියෙන්නේ. මම ඔයගලන්ට යද්දි පෙන්නන්නම් සැලරිස් කොහොමද තියෙන්නේ කියලා. මේක තව හොස්පිටල් එකක් කැරිටාස් කියන එක. අපි මේ හොස්පිටල්ස් වල මේ සයිස් එක පෙන්වන්නයි මම මේ හොස්පිටල්ස් වල පෙන්නේ. මේ ලොකු අක්කර ගානක ඉඩමක වගේ තමයි මේ හොස්පිටල්ස් තියෙන්නේ. කියන්නේ පාර්ක්ස් එක තියෙනවා මේ හොස්පිටල්ස්. මම එදත් කිව්වා මේ හොස්පිටල්ස් වල ගොඩක් වයසක අය ජීවත් වෙනවා. අපේ අර වැඩිහිටි නිවාස වගේ තියෙන ඒවා මේ හොස්පිටල්ස් වල තියෙනවා ගොඩක්. මේ වගේ රූම්ස් අරගෙන ඒගොල්ලෝ නිකන් ගෙදරක් වගේ පදිංචි වෙලා ඉන්නේ. ඉන්න නර්ස්ලාගේ රික්වයර්මන්ට් එක හරියට තියෙන තැන් තමයි මේ රටවල්. ඒගොල්ලන්ගේ ආණ්ඩුවෙන්ම තමයි ඒවට ගෙවන්නේ. මේ හොස්පිටල් එකේ 75000ක් වගේ එම්ප්ලොයිස්ලා වැඩ කරනවා. ඊට පස්සේ ආස්ක්ලෝපියස් ගෲප් කියලා හොස්පිටල් ගෲප් එකක් තියෙනවා. ඒකත් ඒ වගේම මේජර් ලොකු ඒරියා එකක තියෙන එක 67000ක් වගේ වැඩ කරනවා. මේ ස්ලයිඩ්ස් ඔයගොල්ලෝ ලෙෂලි බලන්න. මම පොඩ්ඩක් ඉක්මනට යනවා ගොඩක් දේවල් කතා කරන්න ඕන හින්දා. ඊට පස්සේ සානා ක්ලිනිකල් කියන
hospital එක 36000ක් වගේ වැඩ කරලා තියෙනවා. මේක ලොකු area එකක තියෙන්නේ මේක ගොඩක් spaces accommodations nurseලාට ළඟින්ම නවතින්න පුළුවන් තැන් ඒ හැම එකම වගේ තියෙන hospital nature එකක් තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේකත් ලොකු hospital එකක් 17000ක් වගේ වැඩ කරනවා. මේක charity කියලා කියන්නේ මේ hospital එකට ඒගොල්ලෝ. මේකෙත් ඒගොල්ලන්ගේ facilities 120ක් වගේ තියෙනවා. එක එක විදිහේ මෙතන employees ලා කියලා hospital employees ලා විතරයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ තව facilities වල ගොඩාක් employees ලා ඉන්නවා. මට හරි numbers එහෙම ගන්න විදිහක් නැහැ. මේ rough numbers තමයි අරන් තියෙන්නේ. මම හැබැයි මේවා ගොඩාක් ලොකු hospitals ලංකාවට වැඩිය අපි ලංකාවත් එක්ක compare කරන්නවත් බෑ. අපිට සංසන්දනය කරලා බලන්න බැරි තරම් ලොකු sizes hospital කියන එක තමයි මම මෙතන ඒගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. විවන්ටස් කියන hospital එක බර්ලින් වල තියෙන්නේ. ඒකෙත් 17000ක් වගේ employees ලා වැඩ කරනවා. ඒගොල්ලන්ගේ salaries එහෙම ගොඩක් හොඳයි. මේ අනිත් hospitals වලට වැඩිය. ඒගොල්ලන්ගේ hospitals වල museum, galleries ඒ වගේ අමුතු setup එකක් තියෙන hospital එකක් මේක. මේ hospital එකේ වැඩ කරන අයට transport වලට subsidy එකකුත් ඒගොල්ලෝ දෙනවා. මේකල special facilities තියෙනවා මේකේ වැඩ කරන අයට. ස්කෝන් ක්ලිනිකල් කියන එකත් ඒ වගේම ලොකු hospital එකක්. මේක ගොඩක් room based hospital එකක් ඇටියට තමයි යන්නේ. මේක 13000ක් වගේ employees ලා මේකේ වැඩ කරනවා. මේකෙත් staff housing එකක් තියෙනවා. ඒගොල්ලෝ වෙනම staff එකට accommodation ළඟම තියෙනවා. ඒ කියන්නේ travelling cost එක සම්පූර්ණයෙන්ම zero වෙනවා මේ වගේ staff housing තියෙන hospitals වල. අනිත් එක තමයි වැරිසානෝ කියන එක. මේකත් ලොකු hospital එකක්. මේකට 7500ක් වගේ employees ලා වැඩ කරනවා මේ hospital එකේ. ගොඩක් මේගොල්ලෝ මේ family friendly hospital කියලා කියනවා මේ hospital එකට. ඒගොල්ලෝ අර families එක්ක ඉන්න ගොඩක් time එක love කරනවා. OT එහෙම කරන්න දෙන්නේ නැහැ. වෙලාවට ගෙදර ගිහිල්ලා work life balance එක maintain කරන්න කියලා ගොඩක් ඒගොල්ලෝ employees ලා encourage කරනවා මේ hospital එකේ speciality එක හැටියට මට communicate උනේ ඒක තමයි. අනිත් එක අපි බැලුවා නම් මේ ශ්‍රී ලංකන්ස්ලා ජර්මනියට ගිහිල්ලා මේ nursing gap එක fill කරද්දී ඒගොල්ලන්ට හම්බෙන benefits මොකක්ද කියලා බැලුවා නම් සාමාන්‍යයෙන් දැන් මේ 1100ක් වගේ මේ අපි දැන් ඔස්බෙල්ඩන් කියන ප්‍රෝග්‍රෑම් එක මේ අපි ඉස්සෙල්ලාම මේ අවුරුදු 25ට අඩු අයට අපි ඔයගොල්ලොත් එක්ක කමියුනිකේට් කරේ. ඒකේ සාමාන්‍යයෙන් යූරෝ 1100 තමයි පඩිය පටන් ගන්න පළවෙනි අවුරුද්ද. ඊට පස්සේ ඒක 1200 වෙනවා 1300 වෙනවා තුන්වෙනි අවුරුද්දේදී. එහෙම තමයි ඔස්බෙල්ඩන් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක කියන්නේ සම්පූර්ණ නර්සින් ට්‍රේනින් එක ජර්මනි වල තමයි කරන්නේ. ඔයගොල්ලෝ මෙහි ලැන්ග්වේජ් එක විතරක්ම ඉගෙන ගත්තා නම් වීසා හම්බ වෙනවා. එතකොට පඩියක් එක්ක නර්සින් ජොබ් එක හම්බ වෙනවා. ඒක BSc qualification එකට සමාන qualification එකක් තමයි මේ පඩියක් එක්ක හම්බ වෙන්නේ. කිසිම රටක මේ වගේ එකක් offer කරන්නේ මේ ජර්මන් ගවර්න්මන්ට් එකේ නර්ස්ලා වෙහෙට ගෙන්න ගන්න හරි අවුරුදු 5ක් නර්ස්ලාගේ ප්‍රමාණය වැඩි කරන්න හරි ඒගොල්ලෝ රන් කරන ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මේක ලොකු opportunity එකක්. මම හැමෝටම කියන්නේ මේ opportunity එක පුළුවන් තරම් පාවිච්චි කරන්න ඔයගොල්ලෝ අවුරුදු 25ට අඩුයි නම්. අවුරුදු 25 කියන්නේ ඊළඟ අවුරුද්දේ වෙද්දි 25 වෙලා තියෙන්න ඕනේ. මේ අවුරුද්දේ අවුරුදු 24ක් වගේ තිබිලා ඊළඟ අවුරුද්දේ 25 වුණා නම් හරි අවුරුදු 26 වෙනවා නම් ඊළඟ අවුරුද්දේ මේ අවදානම ගන්න එපා. අවුරුදු 25 ඊළඟ අවුරුද්දේ අපිට වීසා එක ගැරන්ටි කරන්න පුළුවන් 26 වුණොත් doubtful සමහර අය 30 වෙනකන් වුණත් අරන් දෙනවා. ඒත් අපි මේ වගේ මේ subjective promise එකක් දෙන්න අපි කැමති නෑ. ඒ හින්දා පුළුවන් තරම් අවුරුදු 25 නම් ඊළඟ අවුරුද්දේ ප්‍රශ්නයක් නැතුව join වෙන්න. එහෙම නැත්නම් ඊළඟ level එකට join වෙන්න මම entry qualifications එක ඊළඟ slide එකේ පෙන්නන්නම් ඔයගලන්ට. ඊට පස්සේ ඊළඟ opportunity එක තමයි assistant nurses හැටියට යන්න පුළුවන් opportunity එක. ඒක තමයි 2600 ඉඳන් 3500 වෙනකම් euro salaries. මේක සාමාන්‍යයෙන් ලක්ෂ 10ක වගේ salary එකක් තියෙන job එකක්. assistant nurse කෙනෙක් හැටියට ගියා නම් මේක අවුරුදු 30ට අඩු අවුරුද්දක් විතර nursing experience තියෙන කෙනෙක් NVQ level 6 qualification එකක් තියෙන කෙනෙක්ට තමයි මේ range එකට directly යන්න පුළුවන්. අනිත් අය අවුරුදු 25ට අඩු හැමෝම යන්න ඕනේ මේ ඔස්බෙල්ඩන් කියන ප්‍රෝග්‍රෑම් එකට. එහෙම නැත්නම් ඒගොල්ලෝ NVQ level 6 qualification එකක් හරි අවුරුද්දක training එකක් හරි තියෙනවා නම් කෙලින්ම මෙතනට යන්න පුළුවන්. assistant nurse හරි trained nurse කියන category එක වැටෙන්නේ. මේක තමයි salary range එක. අපි දෙන ඔක්කොම appointment letters මේ salary range එක ඇතුලේ තියෙයි. ඒකට doubts පොඩ්ඩක්වත් තියාගන්න එපා. මේ contract එකකින් එක අපි අරගෙන තියෙන්නේ German companies එක්ක. එහෙනම් salary scale කරන doubt තියාගන්න එපා. අමාරුම වැඩේ language එක කොහොම හරි commit වෙලා කරගන්න එක. අමාරු නෑ.
දවස් ගණන් අය ජර්මන් වලට යනවනේ මේ ලැන්ග්වේජ් ඉවර කරලා. ඉංග්‍රීසි වලට වැඩිය ලේසි මේක ඉගෙන ගන්න එක. ගොඩක් අය පාස් වෙන හින්දා ඔයගොල්ලෝ ගොඩක් කමිට්මන්ට් එකක් එක්ක මේකට ජොයින් වුණා නම් ලැන්ග්වේජ් එක කරගන්න එක එච්චර අමාරු වෙන එකක් නෑ. ඊට පස්සේ අවුරුදු 5ක් විතර වැඩ කරද්දී ඔයගලන්ට නිකම්ම PR එක ඇප්ලයි කරලා ගන්න පුළුවන් නර්ස් කෙනෙක්ව කොහොමත් ඒ රටින් එළියට යවන්නේ නැහැ. මම ඔයගලන්ට පෙන්නවා මේ නර්ස්ලාගේ ඩිමාන්ඩ් එක කොච්චර වැඩි වෙනවද කියලා ටයිම් එකත් එක්ක. ඒ හින්දා ඒ ගැන ඩවුට්ස් තියාගන්න එපා. අනිවාර්යයෙන්ම PR ගන්න පුළුවන් අවුරුදු 5ක් විතර සෙටල් වෙනවනම්. ට්‍රේන් නර්ස් කෙනෙක්ට අවුරුද්දක් ඉවර වුණාට පස්සේ ඔයගලන්ට ඩිපෙන්ඩන්ස්ලා ගන්න පුළුවන් ඔපචුනිටිස් තියෙනවා. මේ ඒවා ගැන මට එහෙම ඔයගලන්ට කන්ෆර්ම් උත්තර දෙන්න බෑ. හැබැයි මේක මට දෙන්න පුළුවන් අවුරුදු 5ක් ඇතුළත ඔයගලන්ට PR එක ඇප්ලයි කරලා ෆැමිලිස් ගන්න පුළුවන්. ෆැමිලි රියුනියන් එකකුත් ඒගොල්ලෝ එන්කරේජ් කරනවා ඒ PR එකත් එක්ක. මං කිව්වා සමහර හොස්පිටල් වර්ක් ලයිෆ් බැලන්ස් එකෙන් ඉමෝෂනල් සපෝට් එකට ගොඩාක්ම උදව් කරනවා ෆැමිලි එකට ගෙන්න ගන්න. ෆැමිලි මෙම්බර්ස්ලා ඔයගොල්ලෝ ගන්න ඉන්නවා නම් ඒගොල්ලන්ට දැම්ම කියලා තියන්න ජර්මන් ලැන්ග්වේජ් එකේ පළවෙනි එක්සෑම් එක කරලා තියෙන්න ඕනේ. ඒක මම එතනට එද්දී තව පැහැදිලි කරන්නම්. ප්‍රොෆෙෂනල් ඩෙවලොප්මන්ට් එක කියලා කියන්නේ ඒගොල්ලෝ දිගටම ඔයගලන්ට এডুকেෂන් එකට සපෝට් කරනවා ජර්මන් වල. කියන්නේ ඇඩ්වාන්ස් ස්පෙෂලායිසේෂන් ට්‍රේනින්ග්ස් කියන්නේ ICU එක වැඩ කරන ට්‍රේනින් මොනවා හරි මැෂින්ස් හැන්ඩල් කරන ඔපරේෂන් තියටර්ස් වල වැඩ කරන ඒවා. ඒ වගේ ස්පෙෂලායිස් සයිකොලොජිකල් පේෂන්ට්ස්ලා එක වැඩ කරන්නේ කොහොමද? ඒ ඔක්කොටම වෙන වෙන ට්‍රේනින්ග්ස් ඒගොල්ලෝ ඕගනයිස් කරලා ඔයගලන්ට දෙනවා. ඒක තමයි ප්‍රොෆෙෂනල් ඩෙවලොප්මන්ට් එක ඒගොල්ලෝ කන්ටිනියස්ලි ඉන්වෙස්ට් කරනවා ඔයගොල්ලෝ එහෙට ගියාට පස්සේ. මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකක් තනිකරම ඒගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒගොල්ලෝ තනිකරම ඔයගලන්ව තියරි සහ ප්‍රැක්ටිකල් උගන්වනවා පඩියකුත් දීලා. කොහෙවත් රටක කරන්න නැති ඉන්වෙස්ට්මන්ට් එකක් ජර්මනියේ කරන්න ඒගොල්ලෝ එච්චර බිලීව් කරනවා ස්ට්‍රෝං හෙල්ත් කෙයාර් සිස්ටම් එකක් ඒගොල්ලන්ගේ රටේ තියෙන්න ඕනේ කියලා. කිසිම අඩුපාඩුවක් ඒගොල්ලන්ගේ සිටිසන්ස්ලාට තියෙන්න බෑ. හොඳට ඒ සිටිසන්ස්ලාව බලා ගන්න ඕනේ කියන ඔබ්ජෙක්ටිව් එකෙන් තමයි ඒගොල්ලෝ මේ ඔක්කොම දේවල් කරන්නේ. ඊට පස්සේ මම එන්ට්‍රි ක්‍රයිටීරියා ගැන කතා කරා නම් එන්ට්‍රි ක්‍රයිටීරියා එක අවුරුදු 25ට අඩු අයට ඊළඟ අවුරුද්ද වෙද්දී අවුරුදු 25 වෙලා තියෙන්න ඕනේ. S3ක් තියෙන්න ඕනේ A level වල. any stream පුළුවන්. ඔයගොල්ලෝ commerce ද arts ද කියන එක අදාළ නැහැ. any stream එකක පුළුවන්. ඔහෙම නැත්නම් NVQ level 4 කරලා තියෙනවා. ගොඩක් අය අහනවා NVQ level 4 කියන්නේ මොකක්ද කියලා. මේක TVEC කියලා ලංකාවේ තියෙනවා. මේ අපේ අර educational ministry එක වගේ ministry of education වගේ තියෙනවා මේ වගේ national vocational training වලට certificates දෙන්න පුළුවන් ආයතනයක්. ඒගොල්ලන්ගේ certificate ඒගොල්ලන්ගේ qualification එකේ තත්ත්ව සාතිකය තමයි මේ level 4 කියලා කියන්නේ. NVQ level 4 කියන්නේ මේක A level වලට සමානයි. NVQ level ඔයගොල්ලෝ මේක කරන ඕන තරම් දේවල් තියෙන. දැන් ඔයගොල්ලෝ මේ NVQ level 4 වෙන මොනවාර වෙන කිසිම stream එකක කරලා නැත්නම් පුළුවන් තරම් nursing caregiver කියන area එකේ NVQ level 4 කරන්න. එතකොට ඔයගොල්ලන්ට හිට යද්දි ගොඩක් ලේසි වෙනවා. මේ visa වලටත් ගොඩක් priority හම්බ වෙනවා NVQ level 4 nursing වලින් කරලා තියෙනවා. හැබැයි වෙන streams වලින් NVQ level කරලා තිබ්බත් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද A level any stream වගේම NVQ level 4 එකත් any stream ඒගොල්ලෝ accept කරනවා. A level වලට සමානයි කියලා මම දැන් QA එක හින්දා තමයි. දෙවෙනි option එක අපි බලුවා නම් age below 30. NVQ level 6 or above. මෙතන 1 year experience තියෙන්න ඕනේ. මම මෙතන ඒක දාලා නෑ. 1 year experience තියෙන්න ඕනේ. ඒක තමයි දෙවෙනි option එකේ තියෙන criteria එක. මේකට තමයි මම කිව්වේ euro 2600 ඉඳන් 3000 ගණන් වෙනකන් මේකේ salaries ඇදලා තියෙන මේ ගොඩාක් attractive opportunity එක. අවුරුද්දක් experience තියෙන කෙනෙක්ට assistant nurse හැටියට ගිහිල්ලා ලොකු පඩියක් ගන්න පුළුවන්. අවුරුදු 30ට අඩුයි නම් ජර්මනියේ. ඊට පස්සේ special CV based selection එකක් තියෙනවා. අවුරුදු 43ට අඩු නර්ස්ලා ඉන්නවා නම් highly trained නර්ස්ලා හොඳ experience qualifications උයි තියෙනවා නම් ඒගොල්ලන්ගේ CV එක බලලා ඒගොල්ලෝ okay එක දෙනවා මේගොල්ලන්ට German language එක කරලා අපේ එක්ක එන්න පුළුවන් කියලා. මම ඔයගොල්ලන්ගේ questions මට පේනවා මම answer කරන්නම් මේ session එක ඉවර වුණාට පස්සේ questions එකෙන් take up කරන්නම්. අපි ජර්මන් ලැන්ග්වේජ් එක පැත්තට ආවනම් කොහොමද ජර්මන් ලැන්ග්වේජ් එක තියෙන්නේ කියලා. ජර්මන් ලැන්ග්වේජ් එකේ ඇත්තටම levels තියෙනවා 6ක්. A1, A2, B1, B2, C1, C2 කියලා levels තියෙනවා. මේ C1, C2 කියන එක අදාළ නැහැ ඔයගලන්ට මේ ජර්මනි වලට. ඒකේ certification එකක් හැටියට තිබ්බට මේ අපිට
මේ German migrations වලට ඕන වෙන්නේ මෙන්න මේ levels හතර විතරයි. A1, A2, B1, B2 කියන එක. train nurse කෙනෙක් නම් B1 කියන level එකෙන්ම නවත්ත ගන්න පුළුවන්. B2 කියන level එක අවශ්‍ය නැහැ visa වලට. මම ඔයගලන්ට advice කරන්නේ B2 එක එහෙට ගිහිල්ලා හරි ඔයගලන්ට කරන්න ඕන requirement එක තියෙනවා. ඒ හින්දා පුළුවන් තරම් දිගටම class වෙන්න මෙතනදී ඔයගලන්ට visa එක හම්බෙයි ගොඩක් වෙලාවට B1 එක ඉවර කරපු ගමන් B1 certificate එක submit කරා නම් ඔයගලන්ට visa එක apply කරන්න පුළුවන්. train nurse ලාට මම කිව්වා අවුරුද්දක් විතර experience තියෙන අයට කියලා. හැබැයි අනිත් ඔප්ෂන් එක තමයි අර Aspildam කියන traineeship එකට යනවා නම් අනිවාර්යෙන් මේ හතරම ඔයගොල්ලෝ ඉවර කරන්න ඕනේ. ඒක තමයි අපේ program එක දිගටම යන්නේ B2 එක වෙනකම්. ඒක නවතින්නේ නැහැ B2 එක වෙනකම් යනවා. P1 qualified අයත් ඔයගලන්ට උමනාවක් නැති වුණත් B2 class එන්න ඔයගොල්ලෝ මේ tickets book කරලා ඔයගොල්ලෝ යනකම්ම B2 class එක එන්න. මොකද එහෙ ගිහිල්ලා B2 ඉගෙන ගන්න එක ගොඩක් ලොකු cost එකක් යනවා ඔයගොල්ලෝ B2 එහෙ ගිහිල්ලා ඉගෙන ගන්න ගියා නම්. එහෙනම් ලංකාවේ ඉගෙන ගන්න එක හරිම ලාභයි මේ ඔක්කොම levels වලටනේ අපි fee එක charge කරන්නේ. ඒ හැම නෑ P2 විතරක් ඉගෙන ගන්න ලොකු ගාණක් යන්න පුළුවන් ඔයගලන්ට. ඒ හින්දා පුළුවන් තරම් exams ටික මේ ඉඳන් ඉවර කරගන්න. එහෙට ගියාම B2 අනිවාර්යයෙන්ම ඕන වෙනවා. මම introduce කරා නම් A1 A2 කියන levels හරිම basic level මේක හරි ඉක්මනටම pass වෙන්න පුළුවන් මාස දෙකක් ඇතුළත A1 A2 levels ඔයගොල්ලෝ ඉවර කරගන්න පුළුවන්. අනිත් එක මේ B1 කියන level එක intermediate මේ train nurse ලට මේ level එකෙන්ම නවත්ත ගන්න පුළුවන් visa එකට මේ level එක pass වෙලා certificate එක ගත්ත ගමන් ඇති. ඊට පස්සේ B2 කියන එක යම් කට්ටිය ඔක්කොම B2 එක ඉවර කරන්න ඕනේ මේ Aspildam program එකට යනවා නම් අනිවාර්යයෙන්ම B2 එන්න ඕනේ. මේක පොඩ්ඩක් grammar එහෙම තියෙනවා. මේක තමයි පොඩ්ඩක් tough subject එක. මේ A1 A2 B1 වෙනකම් කරන්න පුළුවන්. මේක තමයි පොඩ්ඩක් ඔයගොල්ලෝ වැඩ කරන්න ඕනේ මහන්සි වෙලා. මහන්සි වුණොත් ඒකත් පාස් වෙන්න පුළුවන් එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඊට පස්සේ මේකේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ IELTS වගේ exams කරන්න British Council එකට යනවා වගේ German exam කරන්න මේ ගොතේ කියන institute එකට යන්න ඕනේ. එහි තමයි exams conduct කරන්නේ. ඒකේ මේ හැම level එකටම එකෙන් එක කරන්න ඕනේ නැහැ. A1 A2 කරලා B1 B2 එහෙම කරන්න ඕනේ නැහැ. කෙලින්ම එක්කෝ A1 තෝර ගන්නවා ඊට පස්සේ B1 කරනවා ඔයගලන්ට ඕන නැත්නම් A2 කරලා කෙලින්ම B2 කරනවා. ඒ වගේ ඔයගලන්ට shift වෙන්න පුළුවන්. මේ ඔයගලන්ට ඕන විදිහට මේක කරගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට සල්ලි manage කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් 30000ක් වගේ වෙනවා එක level එකේ exam එක. A1 කරද්දි 30000ක් විතර යනවා. A2 කරද්දි වෙනම 30000ක් ගෙවන්න ඕනේ. මේ ඔක්කොම ගෙවන්නේ මේ ගොතේ කියන institute එකට. මේක අපේ fee එකට include වෙලා නැහැ. මතක තියාගන්න වෙනම cost එකක් ඔයගලන්ට තියෙනවා මේ exams කරන්න. ඒ හින්දා exam skip කරලා කෙලින්ම ඕන එක exam එකක් උනත් ගන්න පුළුවන්. මොකද class එකේ teachersලා ඔයගලන්ට mock exams දීලා ඔයගලන්ගේ level එක check කරයි. ඔයගොල්ලෝ check කරලා exam එකක් තියලා A1 දැන් ඔයගොල්ලෝ pass වෙන්න ready කිව්වම ඔයගලන්ට ආයෙ ගිහිල්ලා ගොතේ එකේ sit කරලා fees ගෙවන්න ඕනේ නැහැ. ඔයගලන්ට confidence එකේ A1 එක දැන් මට ඉවර කරන level එකේ මං ඉන්නේ කියලා. ඒ වගේම A2 එකටත් ඒ වගේ mock exams තියෙයි. ඒකෙන්ම ඔයගලන් assess කරගන්න පුළුවන්. හැබැයි මෙතන ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දේ තමයි A2 exam එක කරලා ඔයගලන්ට certificate එක ගන්න පුළුවන් නම් අපිට visa processing එක පටන් ගන්න පුළුවන් A2 එක ඉවර වුණ ගමන්. එතකොට ඔයගොල්ලෝ B1 හරි B2 හරි certificate එක දුන්න ගමන් ඔයගලන්ට final interviews වලට මේ අනිත් වැඩ ටික කරගන්න ලේසි වෙනවා. ඒ හින්දා A2 එක ඉවර වුණ ගමන් අපි visa process එක පටන් ගන්න තමයි හිතන්නේ. එතකොට ඉක්මනට එතන මාස දෙකක් හරි තුනක් හරි ඇතුළත visa එක කරගන්න එක තමයි මේ හැමදේම කරන්නේ visa එක ගන්නනේ. එතන ඉඳන්ම අපිට plan කරන්න පුළුවන් visa වලට වැඩ කරන්න. අනිත් එක ඔයගොල්ලන්ගේ කවුරු හරි ඉන්නවා නම් A1 A2 qualified අය ඒගොල්ලන්ට කියන්න මාස 3කින් පස්සේ B1 program එකට කෙලින්ම අපි ඒකට වෙනම advertise කරනවා B1 program එකට කෙලින්ම join වෙන්න පුළුවන් කියලා. B1 B2 qualified ඔයගොල්ලෝ අඳුරන අය ඉන්නවා නම් immediately අපිව contact කරන්න visa එක process කරන්න පුළුවන් අපිට immediately. මේ Aspildam කියන program එකට එහෙම කරන්න බෑ. ඒක අවුරුද්දකට දෙසරයයි ගන්න අප්‍රේලුයි ඔක්තෝබරුයි. මේ ඊළඟ අවුරුද්දේ ඔක්තෝබර් වලට තමයි මේ batch එක අපි යවන්න හදන්නේ. so ඒවා මතක තියාගන්න මේ important points ඇටියට. ඊට පස්සේ program එකේ structure එකයි timeline එකයි ඔයගොල්ලෝ බලනවා නම් A1 A2 කියන basic levels මාස දෙකක් ඇතුළත ඉවර වෙනවා. මේ මාස දෙක ඉවර වෙද්දී කාට හරි B1 පටන් ගන්න ඕනේ නම් කෙලින්ම මෙතනට ඇවිල්ලා join වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ වෙන කොහරි මේකෙන් qualification එක අරන් තියෙනවා B1 එකට ඇවිල්ලා join වෙන්න පුළුවන්. ඒකත් මාස දෙකක් යනවා. මාස දෙකකින් B1 එක complete කරන්න පුළුවන්. ඒ වගේම B2 එකත් ඔයගලන්ට
මාස 2ක් ඇතුළත කම්ප්ලීට් කරගන්න පුළුවන්. ෆුල් ප්‍රෝග්‍රෑම් එක මාස 6ක් විතර යද්දි ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්න ඕනේ. හරියට ඔයගොල්ලෝ ඇවිල්ලා ක්ලාසස් පාටිසිපේට් කරා නම් කන්ෆිඩන්ට්ලි ගිහලා එක්සෑම් එකට වාඩි වෙන්න පුළුවන් බය නැතුව. ඊට පස්සේ හතරවෙනි ස්ටේජ් එක තමයි ඔයගොල්ලන්ගේ ඉන්ටර්වියු ඔයගොල්ලන්ට ඔන්ලයින් ඉන්ටර්වියු එකක් තියෙයි ජර්මන් කම්පනීස් වලින්. ඔය මම පෙන්නපු හොස්පිටල්ස් ගොඩක් වෙලාවට ඔයගොල්ලන් ඉන්ටර්වියු කරයි. ඊට පස්සේ ප්ලේස්මන්ට් එක වීසා ප්‍රොසෙස් එක කරගන්න මේ ඔක්කොම ඉවර වෙයි මාස 3ක් ඇතුළත. මේක තමයි ටයිම් ලයින් එක. ඊළඟ ඔක්තෝබර් වෙද්දී ඔයගොල්ලෝ එහෙ ලෑන්ඩ් කරන්න තමයි ප්ලෑන් කරන්න ඕනේ. ට්‍රේන් නර්ස්ලා නම් ඔයගොල්ලන්ට ඕන වෙලාවක වීසා එක ප්‍රොසෙස් කරාම යන්න පුළුවන්. ඔයගොල්ලන්ට වේකන්සිස් තියෙන ඕන තරම් ජර්මනි වල. ඊට පස්සේ කොහොමද ෆීස් මේ කෝස් එක කරන්න නම් කොච්චර වියදමක් යනවද මොනවද ඔයගොල්ලෝ අපිට දෙන්න කියලා ගොඩක් අය අපෙන් අහනවා. කෝස් එකේ රෙජිස්ට්‍රේෂන් ෆී එක 5000ක් ගෙවලා සීට් එක වෙන් කරගන්න. මොකද ලිමිටඩ් සීට්ස් තමයි ඔෆර් වෙන්නේ. මේ හැම ක්ලාස් එකේම අර මැනේජ් කරන්න පුළුවන් ක්‍රවුඩ් එක ආවට පස්සේ අපි මේ ක්ලාසස් වල එන්රෝල්මන්ට්ස් නවත්තනවා. ඊළඟ බැච් එකට තමයි ඔයගලන්ට එන්රෝල් වෙන්න වෙන්නේ. රෙජිස්ට්‍රේෂන් ෆී එක දාලා ඔයගලන්ගේ සීට් එක ලොක් කරගන්න. ඊට පස්සේ කෝස් එක පටන් ගන්න වෙලාවේ 250,000 තමයි මේ කෝස් එකේ ෆී එක. මේක අවුරුදු 3ක ලෝන් availability එකක් තියෙනවා. මේක 100% හරි 90% හරි ඔයගොල්ලෝ බැංක් එකත් එක්ක agree වෙන විදියට ඔයගොල්ලන් මේ ලෝන් එක ගන්න පුළුවන්. අවුරුදු 3කින් මේ ගෙවන්න ඕන ලෝන් එකක් තමයි මෙතනදී හම්බෙන්නේ. ඒක තමයි ක්ලාස් ෆී එක. පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එක ක්ලාස් එකට ගෙවලා අනිත් එක මේ ක්ලාස් එකේ මාස 6 ඉවර වෙලා ඔයගොල්ලෝ මොන හරි එක්සෑම් එකක් ඉවර කරන්න නැතුව ආයෙත් ක්ලාස් එන්න ඕනේ නම් දිගටම එන්න පුළුවන්. කිසිම ඇඩිෂනල් ෆී එකක් ඔයගලන්ට charge කරන්නේ නැහැ. අනිත් මේ ෆී එකට IT කෝස් එකකුයි ඩ්‍රයිවිං ලයිසන්ස් එකයි ඔයගලන්ට ඇඩිෂනල් කපල් වෙනවා. මොකද එහෙ ගියාට පස්සේ ඔයගලන්ට ගොඩක් ඕන වෙයි ඩ්‍රයිවිං ස්කිල් එකයි IT ස්කිල් එකයි. මම ඔය පෙන්නපු හොස්පිටල්ස් ගොඩක් ඒවා IT based advanced technology තියෙන හොස්පිටල්ස් ඉන්න ඔයගලන්ට ගොඩක් ඕන වෙයි මේ කම්පියුටර් දැනුම. සෝ ඒවයි ඩ්‍රයිවිං උත් තියෙනවා නම් ඔයගලන්ට ගොඩක් හෙල්ප්ෆුල් වෙයි. ඒ හින්දා තමයි මේ දෙකමත් අපිට දාලා තියෙන්නේ. සමහර අය අහනවා part time jobs කරන්න පුළුවන්ද ඩ්‍රයිවිං කරන්න පුළුවන්ද කියලා. එහෙම කරන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා බැරි අවස්ථාවල් තියෙනවා. ඔයගොල්ලෝ වැඩ කරන හොස්පිටල්ස් වලින් පර්මිෂන් දෙන්න ඕනේ. මම කියුවේ සමහර හොස්පිටල්ස් එන්කරේජ් කරන්නේ ඔයගොල්ලන්ට ගොඩක් වැඩ කරන්න. ඒගොල්ලෝ හැම වෙලාවෙම කියන්නේ work life balance එක තියාගන්න, families එක්ක time spend කරන්න. ඒ වගේ ඒවා තමයි කියන්නේ. හින්දා තමයි ඒගොල්ලෝ ලොකු salaries දෙන්නේ ඔයගොල්ලන්ට. ඒත් අර මුලදී ඔය මේ ට්‍රේනින් කාලේ සෙනසුරාදා ඉරිදා ගොඩක් අය ගිහිල්ලා part time jobs කරනවා. So ඔයගොල්ලන්ට driving හරි කම්පියුටර් දැනුම හරි තියෙන always ඔයගොල්ලන්ට help කරනවා මේ අලුතෙන් මොන හරි part time කරගන්න. So ඒ අවශ්‍යතාවය ඔයගොල්ලන්ට තියෙන්න පුළුවන්. chance හම්බෙන්න පුළුවන්, හම්බෙන්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙනම් හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්න එපා අනිවාර්යයෙන්ම part time jobs අපිට හම්බෙයි කියලා. සමහර hospitals වල part time jobs ඔයගොල්ලන්ට love කරන්නේ කරන්න. ඒක මතක තියාගන්න. in migrate කරන්න ඕන ඉන්වෙස්ට්මන්ට් එක කීයද කියලා කවුරු හරි අහනවා නම් මේ migration cost එක සාමාන්‍යයෙන් ලක්ෂ 17යි 20යි අතර ඔයගලන්ට හම්බෙයි. මේකටත් pre departure loan කියලා loans තියෙනවා HNB People's Bank BOC වගේ. ඒක අපි ඔයගලන්ට salary guarantors එහෙම හොයාගන්න පුළුවන් නම් අපි පැත්තෙන් මේ loan එක arrange කරන්න ඔයගලන්ට උදව් කරනවා. ඔයගලගේ documents submit කරන ඒවා ඔක්කොම මේ ලක්ෂ 17යි 20යි අතර සාමාන්‍යයෙන් එයා ටිකට් සුයි ඉන්ෂුරන්ස් සුයි ෆොරින් එම්ප්ලොයිමන්ට් බියුරෝ රෙජිස්ට්‍රේෂන්ස් ඒ වගේ ගොඩාක් ඒවා කව වෙනවා මේ කොස්ට් එක මම අරන් තියෙන මේ ඔක්කොම එකතු කරලා ඉන්ස්ටෝල්මන්ට් බේසිස් මොකුත් නැහැ මේ ෆීස් වලට දැනට ඊළඟ බැචස් වලදී ඒකත් ඉන්ට්‍රොඩියුස් වෙයි. හැබැයි මේ බැච් එකට එහෙම ඉන්ස්ටෝල්මන්ට් බේසිස් එක ගන්න නැහැ. මොකද ලෝන් ස්කීම් එක ඇක්ටිව් වෙලා තියෙන හින්දා. ගොඩක් වැඩ කරනවා නම් නැත්නම් පේරන්ට්ස්ට 75000ක් වගේ පඩියක් තියෙනවා නම් මේ ලෝන් ස්කීම් එකට ඔයගලන්ට ඇක්සස් කරන්න පුළුවන් වෙයි. ඒ හින්දා ලෝන් ස්කීම් තියෙන හින්දා ඉන්ස්ටෝල්මන්ට් බේසිස් එකක් අපි ඉන්ට්‍රොඩියුස් කරලා නැහැ මේ කෝස් එකට. අනිත් එක දැන් ඔය වියදම් පැත්තනේ. දැන් අපි බලමුකෝ ජර්මනියට ගිහිල්ලා කොච්චර ඔයගලන්ට හම්බ කරන්න පුළුවන්ද කියලා. කොච්චර සල්ලි වියදම් කරන එක වර්ත්ද කියලා අපි කම්පෙයාර් කරලා බලුවා නම් මෙහෙම තමයි ජර්මනි වල ඔයගලන්ගේ සැලරිස් යන්නේ. ඔයගොල්ලෝ ඔය ට්‍රේනි ජොබ්ස් වලට ගියාම ඇවරේජ් 1200ක් වගේ රේන්ජ් එකේ තමයි ඔයගොල්ලෝ සැලරි ගන්න පළවෙනි අවුරුදු 3ේදී.
මේක මම ඉස්සෙල්ලා කිව්වා වගේ 1100න් පටන් කරා 1300 වෙනකන් යනවා තුන්වෙනි අවුරුද්ද. ඒක තමයි පළවෙනිම රේන්ජ් එක. දැන් ඔයගොල්ලෝ ක්වොලිෆයිඩ් වුණාට පස්සේ නර්ස් කෙනෙක් ඇටියට යුරෝ 3000 පන්නනවා සාමාන්‍ය ඔයගොල්ලෝ පඩිය 2600යි 3000යි අතර වගේ ඇවරේජ් තියෙනවා. ඇවරේජ් 3000ක් වගේ ගන්නවා. කියන්නේ ලක්ෂ 10කට ආසන්න පඩියක් තමයි ඔයගොල්ලෝ ගන්නෙ. ඉතින් ඔයගොල්ලෝ මේ මාස පඩිය ලක්ෂ 10ක් ගන්න ඔයගොල්ලෝ ලක්ෂ 20ක් වගේ එක සැරේ වියදම් කරන එක කොච්චර වර්ත්ද කියලා හිතලා බලන්න පුළුවන්. කියන්නේ මාස දෙකක පඩිය තමයි ඔයගොල්ලෝ ඔය වියදම් කරන්නේ. මේ ජර්මනියේ වීසා එක ගන්න. හින්දා හරිම වර්ත් මේ ප්‍රෝග්‍රෑම් එක ඒගොල්ලෝ කොස්ට්ුයි බෙනිෆිට්ුයි බලනවා නම් ලොකු බෙනිෆිට් එකක් තියෙනවා මේ තියෙන සැලරි ස්කේල්ස් එක. අපි ඔයගලන්ව වීසා අරන් දෙන ප්‍රෝග්‍රෑම්ස් දෙක මේක තමයි මේ හොස්පිටල්ඩන් කියන apprentices nurse කියන ප්‍රෝග්‍රෑම් එක. ඒක මේ යුරෝ 1100 ඉඳන් 1300 වෙනකන් යනවා. ඊට පස්සේ qualified nurse කියන කැටගරි එක තමයි 2600 ඉඳන් 3500 වෙනකන් යන්නේ. මෙන්න මේ රේන්ජස් වලට විතරයි අපි වීසා කරන්නේ. මේ රේන්ජස් වලට අපි වීසා කරන්නේ මේවා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ගියාට පස්සේ හම්බෙන ජොබ්ස්. ගිහිල්ලා අවුරුදු 3ක් විතර වැඩ කරාම මෙන්න මේ රේන්ජ් වලට ඔයගොල්ලන්ගේ සැලරි එක පිච් වෙනවා. ඔයගොල්ලෝ ඩිපාර්ට්මන්ට් හෙඩ් කෙනෙක් වගේ වුණා නම් සාමාන්‍ය ලක්ෂ 20ක් වගේ එහි ඉන්න නර්ස්ලා පඩියක් ගන්නවා. එච්චර ලොකුයි එහි නර්ස්ලාගේ සැලරීස් ඔයගොල්ලන්ගේ ට්‍රේනින්ග්ස් එක. ඒගොල්ලෝ දිගටම ට්‍රේනින්ග්ස් දෙන හින්දා මේ වගේ රේන්ජස් වලට ඔයගොල්ලන්ට ගොඩක් ඊසිලි යන්න පුළුවන් අවුරුදු 5ක් විතර වැඩ කරාම. ලක්ෂ 20ක් කියන්නේ හරි සාමාන්‍ය පඩියක් මේ නර්ස් කෙනෙකුට ජර්මන් වල අවුරුදු 5ක් වගේ එක්ස්පීරියන්ස් ගත්තට පස්සේ මේක තමයි පොටෙන්ෂල් එක ඕගොල්ලන්ගේ මේ කරන කැපවීමයි වියදම් කරන දේවල් වලින් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් දේවල් තමයි මම මේ ඔයගොල්ලන්ට පෙන්වන්නේ මේ ජර්මනි වගේ රටකට ඔයගොල්ලෝ එන්ටර් වුණා නම්. ඊට පස්සේ ඉන්කම් විතරක් නෙවෙයිනේ කොස්ටුත් තියෙනවානේ. අපි මුළු පික්චර් එකත් බලන්න ඕන එක පැත්තක් විතරක් බලන්න නැතුව කොච්චර වියදමක් යයිද කියලා කවුරු හරි අහනවා නම් ඒ ගොඩක්ම කොස්ට් එක යන්නේ මම මේ අරන් තියෙන නර්ස්ලාගේ කොස්ට් එක නෙවෙයි සාමාන්‍යයෙන් ජර්මනි වල රටකින් ගිහිල්ලා ජීවත් වෙන කෙනෙකුට එන කොස්ට් එක තමයි මෙතනදී අරන් තියෙන්නේ. මේ හවුසින් කියලා කියන්නේ සාමාන්‍ය එකමඩේෂන් එක ගන්න නවතින තැන් වලට යුරෝ 500ක් වගේ ඒගොල්ලෝ වියදම් කරනවා. මම පෙන්නපු හොස්පිටල්ස් වල ගොඩක් වෙලාවට ඒගොල්ලෝ හවුසින් දෙනවා. ඒවට පොඩි ෆී එකකුත් charge කරනවා. ඒ කියන්නේ subsidized payments කියලා. එතකොට යුරෝ 200යි 300යි අතර වගේ මැනේජ් කරගන්න පුළුවන් වෙයි. මේක 500 වෙනකම් මම මේ වැඩි පැත්තට අරන් තියෙන්නේ. හින්දා මේක සාමාන්‍යයෙන් 300යි 250 300 රේන්ජ් එකේ තියාගන්න පුළුවන් නර්ස් කෙනෙකුට. ඒ වගේම කෑමට ගොඩක් වෙලාවට හොස්පිටල් කැෆටේරියාස් වල සබ්සිඩයිස් කෑම ගන්න පුළුවන්. එහෙම නැතුව පිටින් ගත්තා නම් කොච්චර වෙයිද කියලා තමයි මෙතන දාලා තියෙන්නේ. යුරෝ 200 මේ ෆුඩ් ඇන්ඩ් ලොජින් තමයි ගොඩක්ම කොස්ට් එක තියෙන්නේ මේ ජර්මනි වල. ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් එකට යුරෝ 100ක් වගේ යනවා. හැබැයි ඔය හොස්පිටල්ස් වල වැඩ කරන අයට ළඟින්ම එකමඩේෂන් තියෙනවා. ඉතින් මේ ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක යන්නෙම නැති තරම් නර්ස් කෙනෙකුට. හැබැයි මම දාලා තියෙන්නේ බැරි වෙලාවත් ඔයගලන්ට පොඩ්ඩක් දුරින් එකමඩේෂන් හම්බුණා නම් ඔයගලන් ට්‍රැවල් කරනවා නම් මෙන්න මේක ඒක අයිඩියා එක ගන්න ඕනේ හින්දා මම දාලා තියෙන්නේ. අනිත් එක යුටිලිටිස් ඔයගලන්ගේ ඉලෙක්ට්‍රිසිටි බිල් අරම මේවා ගෙවන්න තව යුරෝ 100ක් වගේ ඕන වෙනවා. සෝ වැඩි පැත්තට අපි කතා කරනවා නම් යුරෝ 900ක් වගේ 950ක් වගේ රේන්ජ් එකට වියදම් ටික තියෙනවා. ඉතින් ඔයගලන්ගේ පඩියෙන් හොඳටම ජීවත් වෙන්න පුළුවන්. අර ට්‍රේනින් සැලරි එකේ 1100ට යන කෙනාට උනත් කොච්චර වියදම් කරත් කොච්චර කොස්ලි තැන් වල හිටියත් ඒ පඩියෙන් මැනේජ් කරගන්න පුළුවන් තරම් තමයි මේ cost of living එක එහෙ ජර්මනි වල තියෙන්නේ. සෝ මේකේ අයිඩියා එකත් ඔයගොල්ලෝ ගන්න ඕන හින්දා තමයි මම මේ ස්ලයිඩ් එකත් ඔයගලන්ට දැම්මේ. ඉන්කම් එක විතරක් ඔළුවේ තියාගන්න එපා. හොඳට මතක තියාගන්න වියදම් ටික තියෙනවා. මේවා කවුරුත් ෆ්‍රී දෙන්නේ නැහැ. සමහර හොස්පිටල්ස් වල බෙනිෆිට් එකක් හැටියට දෙනවා. ඒක බලාපොරොත්තු වෙන්න එපා. හිතන්න මේවා ඔයගොල්ලෝ පඩියෙන් වියදම් කරන්න ඕනේවා කියලා. සාමාන්‍ය ට්‍රේන් නර්ස් කෙනෙකුට ලක්ෂ 5ක් වගේ ලංකාවේ සල්ලි වලින් මාසෙකට මේ සේවිං එකක් කරන්න පුළුවන්. يعني ඉතුරුවක් කරන්න පුළුවන් ලක්ෂ 5ක් වගේ. හැබැයි මේ ට්‍රේනි කාලේ පළවෙනි අවුරුදු 3ේදී ට්‍රේනි හැටියට කවුරු හරි යනවා නම් මෙන්න මෙහෙම තමයි වියදම් ටික මැනේජ් කරගන්න එක තමයි ඔයගොල්ලන්ගේ ඊළඟ චැලෙන්ජ් එක. ඔයගොල්ලන්ගේ පඩිය ඇතුළත කොහොම හරි මේවා කරලා යුරෝ 200ක් විතර මාසෙකට සේව් කරගන්න පුළුවන් නම් අන්න ලොකු අචීව්මන්ට් එකක්. ඊට පස්සේ අපි ගොඩක් අය මගෙන් අහන මොන වගේ වීසා ටයිප්ස් වලද අපිව යවන්නේ කියලා. ඉතින් මම ඔය වීසා ටයිප්ස් උත් මම ඔක්කොම දාලා තියෙනවා ජර්මනි වලට යන්න පුළුවන් හැම වීසා ටයිප් එකම. මෙන්න මේ වීසා ටයිප් දෙකේ තමයි අපි ඔයගලන්ව යවන්නේ ගොඩක් වෙලාවට. මේ apprenticeship මේ අස්බිල්ඩන් කියන ප්‍රෝග්‍රෑම් එක 1 to 3 year duration එක තමයි මේ 3 year duration එක තමයි මෙතනදී ඔයගොල්ලෝ යන්නේ.
vocational training එකක් හැටියට තමයි මේවට කියන්නේ long visa කියලා, long stay visa කියලා, national long stay visa කියලා එන්නේ. මේවා ඔය training contract එකක් salary එකක් එක්ක තියෙන අයට තමයි මේවා හම්බෙන්නේ. මේ ඊට පස්සේ train nurse කෙනෙක් අර දෙවෙනි option එකේදී මම කියපු එක ගොඩක් වෙලාවට මේ employment visa එකක් හැටියට තමයි යන්නේ මේ දෙවෙනි category එකේදී. තව category එකක් තියෙනවා nursing visa කියලා. මේක අවුරුදු 2-4 අතර මේක අර ස්පෙෂල් ස්කිල් කට්ටියට තමයි හම්බෙන්නේ. මේවා අපි තාම අපි මේක කරනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. එන CV එක අනුව තමයි මේ කැටගරි එකද මේ කැටගරි එකේද කියලා අපි ඩිසයිඩ් කරන්න වෙන්නේ. දැනට හිතන්න මේ කැටගරි දෙක විතරයි අපි කරන්න කියලා. අපි ප්‍රොමිස් කරපු සැලරි රේන්ජ් එකේදී ඔයගලන්ට අපොයින්ට්මන්ට් ලෙටර් එකක් එක්ක මේ වීසා කැටගරිස් වලින් ඔයගලන්ට ජර්මනි වලට යන්න පුළුවන් වෙයි. work contract එකයි qualification උයි මෙතනදී බලනවා මේගොල්ලෝ මං කියපු qualifications මෙතනදී තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඊට පස්සේ how is life in Germany කියලා බලන්න ජර්මනියේ කොහොමද අපි අපේ ජීවිතේ කොච්චර comfortable ද කියලා කවුරු හරි අහනවා නම් කියන්න තියෙන්නේ ගොඩක් comfortable. ඒගොල්ලන්ගේ health care එක ලෝකෙම තියෙන leading health care system එකක් තියෙන්නේ. කියන්නේ free medical facilities හැමදේම හම්බෙනවා. children's education ඔයගොල්ලන්ගේ dependents ලාගෙන සම්පූර්ණයෙන්ම free ඒවා. ඊට පස්සේ transport හරිම efficient public transport එකක් තියෙන කාර් වල මේ වගේ දඟලගෙන හැමදාම යන්න ඕනේ නැහැ. ඒ public transport විනාඩි 15න් 15ට වගේ තියෙනවා. underground trains තියෙනවා, buses තියෙනවා, cables තියෙනවා. ඒ වගේ ගොඩාක් advanced transportation system එකක් තියෙනවා. ඊට පස්සේ social security ගොල්ලන්ගේ benefits වයසට ගියාම ඔයගොල්ලන්ව බලා ගන්න ඒවා හැමදේම කරනවා. ඒවට වෙනම ඔයගලන්ට ඩෝල් එකක් හම්බ වෙනවා. කියන්නේ වියදමට වයසට ගියාට පස්සේ වෙනම ආණ්ඩුවෙන් පේමන්ට් එකක් යනවා. මම ඔය කිව්වේ හොස්පිටල්ස් වල වයසක අය නැවතිලා ඉන්නවා කියලා. ඒ ගොඩාක් ඒවා ගවර්න්මන්ට් ෆන්ඩඩ් තමයි. ඒ සැලරිස් මේ ගවර්න්මන්ට් වලින් ගෙවන සබ්සිඩිස් වලින් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. අනිත් එක මේ මෙතනදී ලංකාවේ අපි ගොඩක් සල්ලි එකතු කරන්නේ වයසට ගියාම කාටවත් කරදරයක් වෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕනේ කියලානේ. ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව. ඉතින් ජර්මනි වල ආණ්ඩුවෙන් මේවා බලා ගන්නවා. හින්දා ඉන්කම් එක අපිට ඕන විදියට වියදම් කරලා වතුරෙන් ජීවත් වෙනවා. එහෙ ගිය අය ඒගොල්ලෝ අර වයසට ගියාම අපි කොහොමද දේවල් කරගන්නේ කියලා සේවිංස් කරන්නේ නැහැ සාමාන්‍යයෙන් ඒ වගේ රටවල් වල. ඒ වගේ රටවල් වල social security එක තියෙනවා. ගවර්න්මන්ට් එක බලා ගන්නවා වයසට ගියාට පස්සේ. ඒක තමයි එහි සිස්ටම් එක. ඊට පස්සේ work life balance එකේ හැම වෙලාවෙම ඒගොල්ලෝ ප්‍රොමෝට් කරනවා OT එහෙම කරන්න එපා කියලා කියන්නේ. family එකත් එක්ක time spend කරන්න, personal life එක grow කරගන්න කියන එක තමයි ඒගොල්ලන්ගේ objective එක. සාමාන්‍ය සිකුරාදා වෙද්දී මේ වගේ රටවල් වල ගොඩක් ඒගොල්ලෝ weekend එක plan කරන්නේ. අපේ වගේ weekend එකටත් වැඩ කරන්නේ OT දාගෙන. so එහෙම තමයි මේ lifestyle එක යන්නේ. ඊට පස්සේ මම ඔයගලන්ට මේ පෙන්නනවා නම් කවුද මේකේ ඉන්න partnersලා කියලා. මේ පාර්ට්නර්ස්ලා ඔක්කොම අවුරුදු 20කට වැඩිය මේ ට්‍රේඩ් එකේ ඉන්න අය. කවුරු හරි මේ මියුට් කරන්න නැතුව ඉන්නවා වෙන්නේ නැති. ඔයගොල්ලන්ගේ කම්පියුටර්ස් මියුට් කරගන්න. නැත්තම් මේ අහන් ඉන්න අයට අමාරු වෙයි මේ කොන්සන්ට්‍රේට් කරන්න. පුළුවන් තරම් කම්පියුටර්ස් මියුට් කරගන්න. මම මේ පාර්ට්නර්ස්ලා ඉන්ට්‍රොඩියුස් කරනවා නම් ස්පියර්හෙඩ් හෙඩ්හන්ටර්ස් කියන පාර්ට්නර් තමයි recruitment agency එකක් හැටියට ජර්මනි එක කනෙක්ට් වෙලා මේ vacancies ඔක්කොම අරගෙන ඔයගොල්ලන්ගේ interviews ඔක්කොම organize කරලා visa process එක coordinate කරන්නේ ජර්මනි එකත් එක්ක මෙන්න මේ පාර්ට්නර්. මෙයා තමයි ජර්මනියත් එක්ක ගොඩාක් අවුරුදු ගාණක් වැඩ කරන පාර්ට්නර් කෙනෙක්. ඒ වගේම සයිබයි සබන්දරා කියන කම්පැනි මේගොල්ලෝ ගොඩාක් ජැපනීස් මාකට් එකට තමයි මෙච්චර කල් nurses like caregivers like mainly මේගොල්ලෝ supply කරේ. දැන් තමයි ඒගොල්ලෝ මේ පාර්ට්නර් එක එකතු වෙලා ජර්මනි වලටත් ඒගොල්ලන්ගේ සර්විස් එක දෙනවා. මේගොල්ලෝ තමයි ගොඩක් ස්ටුඩන්ට්ස් ලාට මේ ප්‍රොඩක්ට් එක මේ ප්‍රෝග්‍රෑම් එක ප්‍රොමෝට් කරලා ස්ටුඩන්ට්ස් ලාව ගයිඩ් කරන්නේ සයිවයි සබන්දරා කියන කම්පැනිය. ඒ වගේම Galaxy Overseas Agency තමයි ඔයගොල්ලන්ගේ බියුරෝ රිලේටඩ් හැම වැඩක්ම කරන්නේ. බියුරෝ එකේ ඔයගොල්ලන් රෙජිස්ටර් කරන ඒවා, ඉන්ෂුරන්ස් අරන් දෙන ඒවා, ප්‍රී ඩිපාර්චර් ලෝන් එක ගැන මම ඉස්සෙල්ලා කිව්වේ ලෝන් එකේ ඩොකියුමන්ට්ස් හදලා ඒවා බැංක්ස් වලට ගිහිල්ලා ඇප්ලයි කරන ඒවා හැමදේම කරන්නේ Galaxy Overseas Agency. මේකට අවුරුදු 22ක් විතර ට්‍රේඩ් එකේ ඉන්න කම්පැනියක්. ඒ වගේම ESOF තමයි අපේ এডুকেෂනල් පාර්ට්නර් හැටියට ඔයගලන්ට ජර්මන් ලැන්ග්වේජ් එක ට්‍රේන් කරලා වීසා එකට
ඔය ලැන්ග්වේජ් සර්ටිෆිකේට් ගන්න ලෙවල් එකට ඔයගොල්ලන්ව දිගටම ෆේල් වුණත් පාස් වුණත් ඔයගොල්ලෝ එක්සෑම් එක ඉවර වෙනකම්ම ඇඩිෂනල් ෆීස් මොකුත්ම ගන්න නැතුව ඔරිජිනල් ෆීස් වලටම ඔයගොල්ලන්ව මේ ප්‍රෝග්‍රෑම් එකේ මොටිවේට් කරලා තියාගෙන පාස් වෙනකම් ඔයගොල්ලත් එක්ක ඉන්නේ ඒ සොෆ්ට් එක තමයි. එයාත් අවුරුදු 20 ගාණක් මේ ට්‍රේඩ් එකේ ඉන්න පාර්ට්නර්ස්. මේ පාර්ට්නර්ස්ලා කවුරුත් මේ බිස්නස් එකට අලුත් නෑ. හොඳ ස්ට්‍රෝං පාර්ට්නර්ස්ලා මේක එකතු වෙලා ඉන්නේ. හින්දා ට්‍රස්ට් එකක් එක්ක ඔයගොල්ලන්ට මේ ප්‍රෝග්‍රෑම් එක පටන් අරගෙන වීසා එක ගන්න ලෙවල් එක වෙනකම් patiently මේක කරගෙන යන්න පුළුවන්. මෙතන මම දාලා තියෙනවා මේ process එකේ ඔයගොල්ලෝ වීසා එක හම්බ වෙනකම්ම මොන වගේ steps ද තියෙන්නේ ඒක කවුද handle කරන්න කියලා මේ partners ලාගෙන්. registration එකයි language training එකයි eSoft.යි සයිවයි සුබන්දරයි ඔයගොල්ලන්ට coordinate කරලා දෙනවා. eSoft එක තමයි උගන්වන්නේ. සයිවයි එක ඔයගොල්ලන්ත් එක්ක coordinate කරනවා ගොඩක් වෙලාවල් වලට ඔයගොල්ලන්ට advice කරන්න. ඒ වගේම මේ job interviews ඔක්කොම organize කරන්නේ මේ Spearhead කියන ආයතනයේ. ඒ වගේම visa loan applications ඔක්කොම Galaxy කියන ආයතනය තමයි මේ organize කරන්නේ. ඊට පස්සේ ජර්මනි වලට යන්නේ ඔයගොල්ලෝ ස්ටුඩන්ට් හැටියට ඒක සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ගේ අතේ තියෙන දෙයක්. අපි වීසා එක ප්‍රොසෙස් කරලා ඉන්ටර්වියු එක ඔක්කොම ඉවර කරලා ලෝන්ස් ඔක්කොම කරලා දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට ජර්මනිට යන්න විතරයි තියෙන්නේ. ජර්මනිට ගියාට පස්සේ ඔයගොල්ලෝ ජර්මන් සිටිසන් කෙනෙක් හැටියට එහෙ PR එක අරගෙන ට්‍රාන්ස්ෆෝම් වෙන එක සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ගේ ජීවිතේ වෙනස් කරන හැරවුම් ලක්ෂයක් හැටියට ඔයගොල්ලෝ චේන්ජ් කරගනි මේ ඔපචුනිටි පාවිච්චි කරයි කියලා මම ඔයගොල්ලන්ට විශ් කරනවා. In summary, it's a new life, new opportunity, new hope. මේ hope එකත් එක්ක හැමෝම ඇවිල්ලා hard work කරලා language එක ගොඩ දාගන්න කියන එක තමයි මම ඔයගොල්ලන්ට advice කරන්නේ. ඒක තමයි අමාරුම වැඩේ මේ කියන්නේ. කිසිම දෙයක් අමාරු නෑ. language එකත් අමාරු නෑ. අපි ඔයගොල්ලෝ class ඇවිල්ලා commit වෙලා ඒක කරන්න ඕනේ. ඕනම දෙයක් එහෙමනේ අපි O level A level කරද්දී උනත් class දීලා හරියට පාඩම් කරපු ළමයානේ pass වෙන්නේ. ඒ වගේ commitment එක දීලා මේ language එක කරගන්න එක තමයි කරන්න ඕනේ. දවස් ගණන් ළමයි කරලා පාස් වෙනවා. හින්දා ඔයගලන්ට අමාරු වෙන්න විදියක් නෑ. language එක පාස් වෙන එක හොඳ ටීචර්ස්ලා ඉන්න ඔයගලන්ව දිගටම ගයිඩ් කරයි. හින්දා first step එක හැටියට පුළුවන් තරම් ඉක්මනට join වෙන්න. 3 වෙනිදා තමයි inauguration එක තියෙන්නේ. ඊට පස්සේ 4 වෙනිදා classes පටන් ගන්නවා. නොවැම්බර් 4 වෙනිදා. ජෆ්නා වල විතරක් නොවැම්බර් 15 වෙනි පස්සේ පටන් ගන්නෙ. කොළඹයි නුවරයි අපි 4 වෙනිදා පටන් ගන්නවා. ඉනොගරේෂන් එකට ඔයගොල්ලෝ එනවා නම් යාළුවොත් එක්කගෙන එන්න. ටීචර්ස්ලයි එතන ෆැසිලිටිස් උයි බලන්න. කොච්චර කමිට්මන්ට් එකක් දෙනවද කියලා ඉන්ස්ටිටියුට් එක පැත්තෙන් ඔයගොල්ලන්ව පාස් කරන්න. ඊට පස්සේ ඇවිල්ලා බලලා ඔයගොල්ලෝ හැමෝටම 1 to 1 කොන්ට්‍රැක්ට් එකක් දෙනවා. මේ ඔක්කොම මම කතා කරපු පාර්ට්නර්ස්ලා ඔක්කොම සයින් කරලා. ඒ හින්දා මේ ඔෆිෂියල් කොන්ට්‍රැක්ට් එකක් ප්‍රොෆෙෂනලි ඔයගොල්ලන්ගේ අතට දීලා තමයි මේ වැඩේ ඔයගොල්ලෝ පටන් ගන්නෙ. කිසි කෙනෙක්ගෙන් මේ වැලියු එකක් නැතුව පේමන්ට් එකක් එන්නේ නැහැ මේ ප්‍රෝග්‍රෑම් එකේදී. ඔයගොල්ලෝ ලොකු වැලියු එකක් ගන්න තමයි මේ ඉන්වෙස්ට්මන්ට් එක කරන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකට. ඔයගොල්ලන්ගේ වෙලාව හරි සල්ලි හරි ඔයගොල්ලෝ වේදම් කරන්නේ මේ ලොකු ඔපචුනිටි එකක්, ලොකු සැලරි ස්කේල් එකක් දවසක සම්පූර්ණයෙන්ම ඩෙවලොප් රටක ඔයගොල්ලන්ගේ ජීවිතේ ගත කරන්න තමයි මේ සැක්‍රිෆයිස් එක කරන්නේ. ඒ හින්දා මම හැමෝටම විශ් කරනවා පුළුවන් තරම් ඉක්මනට රෙජිස්ටර් වෙලා මේ පළවෙනි බැච් එකත් එක්කම ඔයගොල්ලන්ගේ ඊළඟ ඉන්ටේක් එක වෙද්දි ජර්මන් වලට ඊළඟ අවුරුද්ද වෙද්දි යන්න කියලා මම හැමෝටම විශ් කරනවා.